මම ගෙදර මුළුතැන්ගේ වැඩ කර කර ඉන්නකොට මාමන්දි හිමිට මගේ පිටිපස්සෙන් ආවා. ඉතින් යාළුවනේ අද කතාව මට වුණ සත්‍ය සිදුවීමක්. ඉතින් සම්පූර්ණ කතාව අහන්න channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන අපි යමු කතාවට. මට දැනුනේ හීතලක් නෙවෙයි මගේ ඇඟහිරි වැටී ගිය. මං ගැස්සිලා හැරුණම්. මාමන්දි හිතේ මගේ දිහාම බලාගෙන. ඇස්වල තිබ්බ ඒ පෙන්ම මට හරියටම තේරුම් ගන්න බැරි වුණා. ඒක ආදරයක්ද රාගයක්ද නැත්නම් වෙන මොකක් හරිද කියලා මට තේරුනේ නැහැ. ඒත් ඒකේ යම් කිසි අමුත්තක් තිබුණා. ඊට පස්සේ හිමීට මගේ කර වටේ අත තියලා කිව්වා "ඩෝනි මොනවද ඔය කියවන්නේ? ඔයා මගේ ලේලි මම ඔයා දිහා එහෙම බලයිද?" මම එයාට කිව්වා "එහෙනම් යයි මාමන්දි ඔයා හැමතිස්සෙම මගේ පස්සෙන් ඉන්නේ මම මොකක් හරි වැඩක් කරනකොට ඔයා ඇවිත් මගේ ළඟින් ඉඳ ගන්නවා මගේ ඇමට අත තියනවා ඒ මොකටද මට මතකයි දවසක් මම සාලේ බිම වාඩි වෙලා පොතක් කියවන කොට මාමන්දි ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා. එයා මගේ අත අල්ලලා හිමින් අත ගන්න ගත්තා. මම ගැස්සිලා තාරා එයා දිහා බැලුවම මාමන්දි hina වෙලා කිව්වේ "මොකද ඩෝනි මම ඔයාගේ මාමන්දිනේ ඔයාට මගෙන් බය වෙන්න දෙයක් නෑ" කියලා එදා ඉඳන් එයා නිතරම මගේ ඇවට අත තියන්න පුරුදු වුණා. මට තේරුණා එයාගේ අරමුණ හොඳ එකක් නෙවෙයි කියලා. මාමන්දි ආස කරපු දේවල් ගැන කිසිම දෙයක් නොදන්නා වගේ මං කාලය ගත කරේ සමහර විට මට නොදැනීම වෙන්න ඇති. ඔය ඔච්චර හිතන්න එපා කියලා කිව්වේ හරිම අහිංසක විදියට. ඒත් මගේ හිත කිව්වේ වෙන දෙයක්. මගේ හිතේ බය වැඩි වුණා. මට හිතුණා මම මේ ගැන කාට හරි කියන්න ඕන කියලා. ඒත් කාට කියන්නද අම්මට කිව්වොත් එයා ගොඩක් දුක් වෙයි. අයියට කිව්වොත් එයා මම එක්ක රණ්ඩු වෙයි. සමහර විට අපේ පොළම කැදේ මට මාමන්දිගේ හැසිරීම නිසා හරියටම බය හිතුණා. මම මාමන්දිට කිව්වා "මාමන්දි මට බයයි ඔයා මෙහෙම කරන එක හරි නැහැ අයියා දැනගත්තොත් මොනවා වේද?" මේ දේවල් කියන්න හැදුවට මට බය හිතුණා. සමහර විට අපේ පොළ කැදේ කියලා මට හිතුණා. ඒත් මට තවදුරටත් මේ දේවල් ඉවසන්න බැරි වුණාම. දවසින් දවස එයා මාව තනිව දකින හැම වෙලාවකම මගේ ළඟට එනවා. මගේ ඇබට අත තියෙනවා. මට ඒකේ පුදුම අපහසුතාවක් දැනුණා. මට හිතුණා ගෙදරින් පැනලා යන්න. මට එතකොට කිව්වේ අයියා දැනගන්නේ නැහැ ඩෝනි. මම ඔයාට ආදරේ ඔයා මාව තේරුම් ගන්න කියලා මාමන්දිගේ කටහඬේ තිබ්බ වෙනස්ම ස්වරූපයක් එයාගේ ඇස් නිලිසුණා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මට තේරුණා එයා කොච්චර දුර ගිහින්ද කියලා මට හිතුණ කෑ ගහන්න දුවන්න. ඒත් මට බැරි වුණා. මගේ කකුල් දෙක විවලනවා වගේ දැනුණා. මාමන්දිට තරහෙන් කිව්වා "මාමන්දි ඔයාට පිස්සු මං කවදාවත් ඔයාට එහෙම දෙයක් කරන්න දෙන්නේ නැහැ. මට යන්න දෙන්න කියලා මම එයාගෙන් ඈත් වෙන්න හැදුවත් එයා මගේ අත තදින් අල්ලගත්තා. එයාගේ අතේ තිබ්බ ශක්තිය මට දරා ගන්න බැරි වුණා. එයා මාව එයාගේ ළඟට ඇදලා අරගෙන කිව්වා "ඔයාට යන්න බැහැ ඩෝනි ඔයා මගේ මට ඔයාව ඕනේ" කියලා එයාගේ හුස්ම මගේ මූණට වැදුණා. මට ඔක්කාරිත ආවා වගේ දැනුණා. මම බයෙන් වෙලන්න ගත්තා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. කෑ ගහලා කිව්වා "මාමන්දි මං කෑ ගහනවා මට යන්න දෙන්න" කියලා. එයාගේ කටහඬ රළු වුණා. එයා මට කිව්වා "කෑ ගහන්න එපා ඩෝනි ඔයා කට වහගන්න නැත්නම් මං ඔයාට රිදවනවා" කියලා මගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. මට සිතුනේ මම තනි වෙලා කියලායි මම උදව් ඉල්ලා කෑ ගහුවත් මාව බේරගන්න කවුරුත් හිටියේ නැහැ. මගේ කටහඬ පවා මගේ පිටට ආවේ නැහැ. මම මගේ දත් එක හපමින් හිටියා. මට හිතුණා මැරෙන්න කඳුළු පිරුණු ඇස්වලින් මම මාමන්දිට බැගෑපක්ව ඉල්ලුවා. "මාමන්දි කරුණා කරලා මට මෙහෙම කරන්න එපා. මං ඔයාගේ ලේලි මං ඔයාගේ පුතාගේ බිරිඳ" කියලා.
එයාට කිසිම හැඟීමක් තිබ්බේ නෑ. එයාගේ ඇස්වල තිබ්බේ රාගය විතරයි. එයා මට කිව්වා ඔයාට ඒක අමතක කරන්න වෙනවා ඩෝනි දැන් ඔයා මගේ කියලා මාමන්දි මව තදින් අල්ලගත්තා. මගේ මුළු ශරීරයම හිරිවැටිලා ගියා වගේ දැනුණා මට සිහිය නැති වුණා මම ඇස් ඇරලා බලනකොට මම හිටියේ මගේ කාමරේ ඇඳ. මගේ ඔළුව රිදෙනවා වගේ දැනුණා. මගේ අග පුරාම වේදනාවක් දැනුණා. මට මතකයක් ආවේ නැහැ. මම හිතියේ සිහිය නැතුව එතකොට තමයි මට මතක් වුණේ. මාමන්දි මට කරපු දේවල් මගේ අග පුරාම වේදනාවක් දැනුණා. මගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්. මට හිතුණා මම පිරිසිදු වෙලා කියලා. මට අයියට මුණ දෙන්න බැරි වුණා. මට හිතුණා මැරෙන්න මගේ ජීවිතේට තවදුරටත් තේරුමක් නෑ කියලා මට හිතුණා. මම ඇඳෙන් නැගිටලා බාත්රූම් එකට ගියා. මම දන්නවා මම මේ දේවල් කාටවත් කියන්නේ බැහැ කියලා මට බයයි. මට අපේ පෝල නැති කරගන්න බැහැ. මට හිතුනේ මේක මාමන්දි එක්ක මගේ රහස විතරයි කියලා. ඒත් මට මේ රහස තියාගෙන ජීවත් වෙන්න පුළුවන්ද? මට හිතුණා මම මොකද කරන්නේ කියලා මම කැඩපත දිහා බැලුවා. මගේ ඇස් රතු වෙලා තිබ්බා මගේ මූණ සුදුමැලි වෙලා තිබ්බා. මට මාව අඳුරගන්න බැරි වුණා. මම කවදාවත් හිතුවේ නෑ. මගේ ජීවිතේ මෙහෙම වෙයි කියලා මම ඇඟුවා. මගේ හදවත කැඩී බිඳී යනවා වගේ දැනුණා. පහුවදා උදේ මම හැරුණාම මට අමුතු හිස් බවක් දැනුණා. මගේ ජීවිතේ තිබ්බ සතුට නැති වෙලා ගියා වගේ දැනුණා කියා මාමන්දි සාලේ ඉඳගෙන පත්තරේ කියවනවා. එයා මගේ දිහා බැලුවේ කිසිම දෙයක් වෙලා නැති ගානට මට හිතුණා මට කළ දේවල් අමතක කරලා කියලා. ඒත් මට අමතක කරන්න බැරි වුණා. මගේ හිතේ මතකේ කැකෑරෙන්න ගත්තා. මට හිතුණා මම පිස්සු හැදෙයි කියලා මම මගේ වැඩ කරගෙන ගියා. ඒත් මගේ හිතේ තිබ්බ බය නැති වුණේ නැහැ. මාමන්දි මාව දකින හැම වෙලාවකම මගේ ළඟට එනවා. මගේ ඇබට අත තියෙනවා මට ඒකෙන් පුදුම අපහසුතාවක් දැනුණා. මට හිතුණා ගෙදරින් පැනලා යන්න ඒත් කොහෙටද? මට යන්න තැනක් තිබ්බේ නැහැ. මට හිතුණා මම තනි වෙලා කියලා මගේ හිතේ වේදනාවක් දැනුණා. සති ගණනාවක් ගත වුණා. මම මාමන්දිගේ ගොදුරක් වෙලා හිටියා. මට එයාගෙන් ගැලවෙන්න බැරි වුණා. මම මානසිකව වැටිලා හිටියා. මට කන්න බොන්න නිදාගන්න බැරි වුණා. මගේ ශරීරය දුර්වල වුණා. මගේ හිතේ තිබ්බ බය වැඩි වුණා. මට හිතුණා මම පිස්සු හැදෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ ජීවිතේ මෙහෙම වෙයි කියලා මම දිනෙන් දින වියකී ගියා දවසක් මම කාමරේ තනි වෙලා ඉන්නකොට මට හිතුණා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා මට තව දුරටත් මේ ජීවිතේ තියාගෙන ඉන්න බැහැ කියලා මට හිතුණා. මම මගේ ඔළුවේ තිබ්බ බර අයින් කරගන්න ඕනේ කියලා මට හිතුණා. මම තීරණය කළා මේ ගැන කතා කරන්න මම තීරණය කළා. මගේ අයියට කියන්න මට බය හිතුණත් මට තව දුරටත් මේ රහස තියාගෙන ඉන්න බැරි වුණා. ඒත් මාමන්දි මට එහෙම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒතරේ මම නිදාගෙන ඉන්නකොට මාමන්දි මගේ කාමරේට ආවා. මම ඇහැරුණා මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. මට හිතුණ කෑ ගහන්න. ඒත් මට බැරි වුණා. එයා මගේ කට වහලා මට කිව්වා ඔයාට කෑ ගහන්න බැහැ ඩෝනි ඔයා දැන් මගේ කියලා මම බයෙන් වෙලන්න ගත්තා මගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. මට හිතුණා මම මැරෙන්නයි යන්නේ කියලා. මම උදව් ඉල්ලා කෑ ගැහුවත් කවුරුත් හිටියේ නැහැ. මගේ කට හඳ පවා මගේ පිටට ආවේ නැහැ. මම මගේ දත් එක හපමින් හිටියා. මට හිතුණා මැරෙන්න. නමුත් මේ පාර මම සිහිය නැති වුණේ නැහැ. මගේ හිතේ අමුතු ශක්තියක් ඇති වුණා. මම මාමන්දියක සටන් කරන්න ගත්තා. මම එයාට ගැහුවා. මම එයාව හැපුවා. මම එයාගෙන් ගැලවෙන්න හැදුවා. ඒත් එයා මාව තදින් අල්ලගත්තා. මට එයාගෙන් ගැලවෙන්න බැරි වුණා. මට හිතුණා මම අසරණ වෙලා කියලා.
අන්තිමේදී මට එයාගෙන් ගැලවෙන්න පුළුවන් වුණා. මම දුවගෙන ගියා සාලෙට දුවගෙන ගියා. මම අයියාගේ කාමරයට දුවගෙන ගියා. මම අයියට කතා කළා. අයියා ඇහැරුණා. එයා මගේ දිහා බැලුවේ පුදුමෙන් මගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. මම අයියට කිව්වා මාමන්දි මට කරපු දේවල් අයියට මුලින් විශ්වාස කරන්න බැරි වුණා. ඒත් මගේ ඇස්වලින් කඩා හැලෙන කඳුළු දැකලා එයාට තේරුණා. මම ඇත්ත කියනවා කියලා අයියට පුදුම තරහක් ආවා. එයා ගොවගෙන ගිය මාමන්දිගේ කාමරේට මම එයාගේ පස්සෙන් ගියා. අයියා මාමන්දිට ගැහුවා. මාමන්දි බිම වැටුණා. අයියා මාමන්දිට ගහගෙන ගියා. මම අයියට කිව්වා නවත්තන්න කියලා. ඒත් එයාට ඇහුනේ නැහැ. අන්තිමේදී අම්මා ඇවිත් අයියා නවත්තලා ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. මම අම්මට හැම දෙයක්ම කිව්වා. අම්මටත් පුදුම තරහක් ආවා. එයා මාමන්දිට බනින්න ගත්තා. මාමන්දි බිම වැටිලා හිටියා. එයාට මොකක් කියන්න බැරි වුණා. අයියා පොලිසියට කතා කළා. පොලිසිය ඇවිත් මාමන්දි අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. මට මානසික ප්‍රතිකාර ගන්න සිද්ධ වුණා. මට තාමත් ඒ සිදුවීම් අමතක කරන්න බැරි වුණා. ඒත් මම දන්නවා මම මේකෙන් ගොඩ එනවා කියලා. මම දැන් ශක්තිමත් වෙලා. මම තව දුරටත් බය නැහැ. මම දැන් මගේ ජීවිතේ ජීවත් වෙනවා. මම කවදාවත් හිතුවේ නැහැ මගේ ජීවිතේ මෙහෙම වෙයි කියලා. ඒත් මම මේකෙන් බේරුණා. මම දැන් සතුටින් ජීවත් වෙනවා. මම දන්නවා මම කවදාවත් තනි වෙන්නේ නැහැ කියලා මගේ අයියා. අම්මයි මගේ ළඟ ඉන්නවා. මම ඒ දෙන්නට ගොඩක් ආදරේ. මෙම කතාව නිර්මාණය කර ඇත්තේ මිනිසුන්ගේ සැබෑ ජීවිත අත්දැකීම් මත පදනමය. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ලිංගික හිංසනයකට හෝ අතවරයකට ලක්ව ඇත්නම් ඔබ තනි වෙලා නැහැ. ඒ ගැන කතා කිරීමට බිය නොවන්න ඔබට උදව් කිරීමට බොහෝ අය සිටිනවා. ඉතින් යාළුවනේ අද කතාව මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඉතින් කතාව හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙනම යන්න යාළුවනේ. එතකොට තමයි මම දාන වීඩියෝ ඉක්මනටම ඔයාට බලන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් ඔයාලා.